විහාර තොට්ටම් හෙවත් වෙහෙර තොට මඩකලපුවේ කල්කුඩා වරාය කිට්ටු ආසන්නයේ තියෙනවා තාවාපුරම් කියලා ගම. ඒ ගමේ තමයි විහාර තොට්ටම් තියෙන්නේ. කොටින්ම වැලි කතරක් අනික ඉඩම් කොටස් කරලා වගා කරන්න බාර දීලා තියෙනවා. මේ ගමේ දමිළ ජනතාව තමයි වාසය කරන්නේ. ගෙවල් දොරවල් නම් ඇත්තටම නැහැ. පැලක් දෙකක් තියෙනවා. වැල්ල එරෙන පුදුම විදියට සෙරප්පු දෙකට උඩින් වැලි එනවා රත් වෙච්ච වැලි කකුල් දෙකට. හරිම වෙහෙසයි. හැබැයි මහා මාර්ගයේ ඉඳලා නම් කිලෝමීටර් දෙකක්වත් නැහැ මගේ හිතේ. ඔයා බලන්න යනවා නම් ත්‍රිවිල් එකක් අරගෙන රුපියල් 4500කින් ළඟටම යන්න පුළුවන්. වැඩිපුරම තිබුණේ ප්‍රදේශයේ විසිරීලා කැඩිච්ච ගෙවිලා ගිය ගල් කණු තමයි. දැනට එතන අක්කර එකමාරක් පමණ වගේ වෙන් කරලා තියෙනවා. ඒක නිකන් ඉන්දියාපුරක හැටියට වගේ තියෙන්නේ. මතු පිට නිරීක්ෂණය කළාම පැහැදිලිවම පේන දෙයක් තමයි කඩොල් කැට ඒ වගේම ගල් විසිරීලා තියෙනවා. පොළව යට අනිවාර්යයෙන්ම අත්විවරම් සහ කණුපාදම් වගේ දේවල් පැහැදිලිවම තියෙන්න ඕනේ. මේ තියෙන්නේත් ඒ වෙන් කරන ලද විහාර ඉඩම ඇත්තටම ඓතිහාසික කරුණු කිසිවක් හොයාගන්න නැහැ. ඒවත් මේ වැලි වගේ තමයි යට වෙලා මේ වැලි තලාවෙන් වහලා දාලා තියෙන්නේ ඉතිහාසෙ. මේ තියෙන්නේ නිකන් හොරුන්ගේ තර්ජනයටත් ලක් වෙච්ච ස්තූප ගොඩැල්ල. එහිනම් ගඩොල් හොඳටම පේන්න තියෙනවා. නමුත් මැද ලොකු වලක් කාරලා පස්සේ වල වහලා දාලා තියෙනවා පුරා විද්‍යාවෙන් වෙන්නේ නැති. මේ චත්‍රගලක හෝ සඳකඩ පහනක කොටසක් ඒ වගේම කණු පාදම් ගල් තියෙනවා. සිරිපතුල් ගල තොට්ටම් කියලා කියන්නේ තොටුපොළනේ. ඉතින් කල්කුඩා වරාය නිසා වෙන්නේ නැති ඒක එහෙම කියන්නේ නැහැ. මේ පෙරලිච්ච ගල් කණුවක් වහල් කඩින් වෙන්නේ නැති. මම දැන් ස්තූපේ උඩ තමා මේ ඇවිදින්නේ. මෙතන යන්ත්‍රගලේ සහ පියන් වල අවශේෂ කොටස් තියෙනවා. තවත් සිරිපතුල මේ චත්‍රගලක් කියලා හිතෙනවා. මේ චෛත්‍යයේ පාදම් බැලුවහම කියන්න පුළුවන් මේක ගොඩක් විශාල චෛත්‍යයක්. තූපාරාමයට වඩා නම් ඇත්තටම මුගා ලොකුයි. අපිට ඒ වෙලාවේ පුළුවන් හැටියට අපි හඳුන් කුරක් දැල්වලා වන්දනා කළා. මෙතන පොකුණක් වෙන යමක් තිබුණු ගතියක් පේනවා. මොකද වතුර වැදිච්ච තැන. මේවට ඉතින් වියදම් කරන්න කවුරු හරි ඉන්නවා නම් පුරාවිද්‍යාවට ගෙවලා මේ හැරුවා නම් මේවා නටබුන් මතු කරගන්න පුළුවන්. ඉතින් අපි කවදා මේ වගේ දෙයක් බලන්නද නේ?
ගලක් ගෙවිලයි කියලා මට හිතෙනවා. මේ වගේ ඉතාම කුඩා විස්තර නැති වීඩියෝවක් කරන්න වෙච්ච එක ගැන ඉතින් මම කනගාටු වෙනවා. නමුත් මේක තමයි ඉතින් නැගිටින යථාර්ථය. ඉස්සරහට අපි දිගටම හොඳ වීඩියෝ කරනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න.